මීට මේ ඉන්නකෝ අර්ජුන කතා කරන්නේ මීට කලිනුත් ගරු කතානායකතුමනි මීට කලිනුත් මේ අධිකරණ ඇමතුමා මේ කූට ලේඛනයක් හදලා මහාචාර්ය පට්ටමක් මේ අර්ජුන නවත්තන්න කතා පොඩ්ඩක් මේ කතානායකතුමා මේ අධිකරණ ඇමතුමා කූට ලේඛනයක් හදලා කූට ලේඛනයක මහාචාර්ය පට්ටමක් මුලින් දාලා දෙවෙනි පාරේ ඒක නෑ කිව්වා. ඒක එක වැරද්දා. ඊළඟට මේ උසාවියේ නඩුකාරතුමාලා දීපු තීන්දුව ඒ උසාවිය හැල්ලුවට ලක් කළා. මෙයාට ජම්පර් අන්දනවමයි. SP දිසානායක ජම්පර් ගැහුවා. රංජන් රාමනායක ජම්පර් ගැහුවා උසාවියට විරුද්ධව කතා කළා. ඔයාට කවදා හරි දවසක ඔය ටීවී එකේ තියෙන රෙකෝඩ් අරන් ඔයාට ජම්පර් අන්දන එක අන්දනවමයි. අන්න ඒක තියාගන්න. ඔයා තමයි පළවෙනියට ජම්පර් ගහන්නේ. ඊළඟට ඒක නිසා ගරු කතානායකතුමනි ඕගොල්ලොන්ට අන්දන එක අන්දන කවදා හරි දවසක අන්දනවා අපි. ඔයා වාඩි වෙන්න. ඔයාට තමයි මෙන්න මෙතන මේ මිනිස්සයා ඔප්පුවක් අරන් පෙන්නනවා. ඔයා වාඩි වෙන්න ලැජ්ජයි. ලක්ෂ 50ක ලක්ෂ 500ක් අරන් ගිහලා ඔයා ඔස් දාන්න යනවලු. මේ කියන්නේ මොකක්ද අනේ ඇමතුමා වාඩි වෙන්න. මේ වෙලාවේදී කියන්න ඕන ගරු කතානායකතුමනි මේ ආණ්ඩුවේ කට්ටිය කියනවා හරි අපි කියමුකෝ මහින්දානන්දයි අපේ තව ඇමති කෙනෙකු ඇතුළට දැම්මා. දැම්මේ මොනවද? කැරම් බෝඩ් වලට. හැබැයි උන් කැරම් බෝඩ් බෙදුවා. හැබැයි මේ රිලා ඇමති ලක්ෂ 100කට වැඩිය රිලා උඩ වියදම් කරලා අද රිලවෙකුට අඹ ගෙඩියක් දෙන්න බැරි වුණා. රජයේ සල්ලි එයාට දාන්න ඕන අවුරුදු 40ක් රිලා ඇමතියා. මොකද රිලා වෙනුවෙන් වියදම් අරුන් කැරම් බෝඩ් බෙදුවා. බෙදුවට උන්ට 20යි 25යි දුන්නා නම් මේ රිලා ඇමතිට දාන්න ඕන මේ සල්ලි වලින් කිසිම තාම ගාණක් පෙන්නුවෙත් නැහැ. රිලවෙකුට ආප්පයක් අරන් දුන්නෙත් නැහැ. රිලවෙකුට අඹ ගෙඩියක් අරන් දුන්නෙත් නැහැ. තාම මේකේ ප්‍රතිඵලයකුත් නැහැ. ඒ සල්ලි රජයේ සල්ලි. ඒ වෙනුවෙන් අධිකරණයකට ගිහිල්ලා නඩුවක් දැම්මොත් ඔය රිලා ඇමති අවුරුදු 40ක දඬුවමක් දෙන්න ඕන ඔය රිලා ඇමතිට.